මන්ත්‍රීතුමා ගොඩක් දේවල් කිව්වා. සමහර දේවල් ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ ඉඳන් අහන් ඉන්න සිදුවීම ගැන ලැජ්ජ වෙන්න ඕනේ අපි විශේෂයෙන් മന്ത്രിවරුන්ට. මේ පාර්ලිමේන්තුව තුළට ඇවිල්ලා ඍජුව ඒ වගේ කතන්දර කියන්න පුළුවන් වීම සහ ඒවා hina වෙවි අහගෙන ඉන්න සමහර മന്ത്രിවරු ඉන්නවා විපක්ෂයේ മന്ത്രിවරියන් ඉන්නවා විපක්ෂයේ. මම හිතන්නේ මේක ගැන අපි ලැජ්ජ වෙන්න ඕනේ. පාර්ලිමේන්තුව හැටියට ලැජ්ජ වෙන්න ඕන කාරණයක් මේ දිගින් දිගටම. මේක එක දවසක් කියනවා, දවස් දෙකක් කියනවා. දැන් අදත් මම මේ മന്ത്രിතුමා කිව්වා අර මේ පොත් සිටියක යටතේ අපි මේ ආයෝජන ගෙනන එක ගැන කතා කරලා තප්පර 30ක් කතා කරලා ඊට පස්සේ වෙන කතන්දර ගොඩක් කිව්වා. ඒ කියන එක අතරේ තියෙනවා නිකන් මේ ගැලරි ඉන්න ළමයි ඉන්නවා, මේක මාධ්‍යයේ යනවා, ඔන්ලයින් බලන මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සුන්ට අහන්න පුළුවන් දේවල්ද කියන්නේ කියලා മന്ത്രിවරු හිතන්න ඕන. Taman ළමයින්ගේ සදාචාරය සංස්කෘතිය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ අහගෙන ළමයි මොනවද හිතන්නේ කියන එක ගැන හිතන්න ඕන. ඒවා කිය තමයි මේක මේ ෆ්‍රී ලයිසන්ස් දීලා නැහැ මෙතන වෙන කවුරුත් කුහුවරප කියන්නේ. පොඩ්ඩක් ඒක කල්පනා කරලා බලන්න ඕන. අපේ වරප්‍රසාදිත අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ලබා දීලා තියෙන්නේ මිනිසුන්ට අහන්න පුළුවන් දේවල් කියන්නයි. වැදගත්කමක් තියෙන දේවල් කියන්නයි. ඒක කියන්නේ නැතුව මෙතන ඇවිල්ලා අපි මේ utter filth chairman. It's utter filth. If somebody was saying is outside of the parliament. මේක පාර්ලිමේන්තුවෙන් එළිය කවුරු කිව්වනම් මොකක්ද වෙන ප්‍රතිචාරය? මේවා කොහොමද පාර්ලිමේන්තුව තුල කියන්නේ? අපි ලැජ්ජ වෙන්න ඕන. අපි മന്ത്രിවරු ලැජ්ජ වෙන්න ඕන. මම අපි සභාවම ලැජ්ජ වෙනවා මේ වගේ දේවල් අහන් ඉන්න සිද්ධ වෙලා තියෙන එක ගැන. සංස්කෘතිය ගැන කතා කරන්නේ, සදාචාරය ගැන කතා කරන්නේ, දරුවෝ ගැන කතා කරන්නේ, කුණු හරප කියන්නේ. මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙලා තියෙන මානසික විකෘතිය කියලා අපේ മന്ത്രിවරුන්ට. ඇත්තම කනගාටුදායකයි. කෙසේ වෙතත් මේ മന്ത്രි